අයිබෝන් වෙලා කොලෙත් සමග එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරනවා කටක ලග්නේ කැන්සර් ඇසිඩන්ට් ගති ලක්ෂණ පිළිබඳව. කටක ලග්න හිමියෙකුට ප්‍රධාන ගති ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඊ타ත්ම සංවේදී, හැඟීම් වලට වහල් වෙලා කියන්න පුළුවන්. සංවේදී භාවය නිසාම තුවාලයක් ඇති වුණත්, උණක් කෙම්බිරිසාවක් ඇති වුණත්, කෙනෙක් අසනීප වුණත් පවුලේ යාළුවෙක් අසනීප වුණත් මේ හරියට සංවේදී වෙනවා. කනගාටු වෙනවා, දුක් වෙනවා, හඬනවා. ඒ වගේම තමයි අන් අයගේ දුක සතුට ඉක්මනින් තේරුම් ගන්නවා. අනේ මෙයාට කරදරයක් වෙලා තියෙන්නේ. මෙයාට අපි උදව් කරන්න ඕනේ. අනේ මගේ එකට හිටිය පන්ති යාළුවා අද දුකටපත් වෙලා. මම මෙයාට උදව්වක් කරන්න ඕනේ. කොහොමද මම මෙයාට උදව්වක් කරන්නේ? මෙන්න කටක ලග්නේ මියන් හිතන විදිය. ඒ වගේම තමයි සතුටටපත් වෙනකොටත් අද අපි ට්‍රිප් එකක් යනවා. එනිසා අද ඔක්කොම එන්න ඕනේ. අද අපිට හොඳට සින්දු කියලා කාලා බීලා සතුටු වෙන්න පුළුවන්. මේ විදිහට කටක ලග්න හිමියෝ සතුටු වෙන්න ඕන තැන සතුටු වෙනවා. මෙන්න මේ වගේ දුර්වලකමකුත් උන් ගාව තිබෙනවා. බොහෝ විට මනස ආතතියට ලක් වෙනවා. කනස්සල්ලට ලක් වෙනවා. ඇත්තටම මේගොල්ලන්ට සමහර වෙලාවට සුළු දේ දරා ගන්න අමාරු තත්ත්වයක් තමයි තිබෙන්නේ. ආදර සම්බන්ධතාවලදී ආදරයෙන් බැඳුනහම ඊටාත්ම විශ්වාසවන්තව කටයුතු කරනවා. පවුලට ලැබියාවෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි Tamanට ආදරය කරන කෙනාව ආදරයෙන් රැක බලා ගන්නවා. ආදරය දිගු කාලයක් මතකයේ තබා ගන්න පුළුවන් හැකියාවක් කටක ලග්න හිමියන්ට තිබෙන බව පෙන්වු කරනවා. ඔවුන්ගේ පෞල් ජීවිතය ඇතනම කටක ලග්න හිමියෝ මව පවුලේ අනිකුත් අය තමන් රැඳී සිටින නිවාස මේවා සලකන්නේ තමන්ගේම දේවල් හැටියට. අම්මට තාත්තට හරියට ගරු කරනවා, සලකනවා. පවුලෙන් පිට කිසි දෙයක් ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ. කටක ලග්න හිමියන්ගේ පෞල් ජීවිත ඇත්තටම එයාගේ බලාපොරොත්තු හොඳ තාත්තා කෙනෙක් වෙන්න, හොඳ මවක් වෙන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. කටක ලග්න හිමියන්ට ඉවසීම, ධෛර්යය අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. හරියට වේලාව බලලා, කල්යල් බලලා වැඩ කිරීමේ හැකියාවක් කටක ලග්න හිමියන්ට තියෙනවා. තමන් රැකියා කරන ස්ථානයේ ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ආරක්ෂාව ලබා දෙනවා. හොර මැරකම් තමන්ගේ සේවා ස්ථානයේ වෙනවට කටක ලග්න හිමියෝ කැමති නෑ. මේ අයට වෛද්‍ය ශාස්ත්‍රය, ඒ වගේම නර්සින්, ගුරු වෘත්තිය, සමාජ සේවා ශාස්ත්‍රය, හොටෙල් කර්මාන්තය, ආහාර සපයන ව්‍යාපාර වගේ දේවල් හොඳට ගැලපෙනවා කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමියෙක් කියන්නේ හොඳ මිනිසෙක්, හොඳ කරුණාවන්ත පුද්ගලයෙක්, විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයෙක්, පෞල් සමස්තා ශක්තිමත් පුද්ගලයෙක්. එනිසා බය නැතුව කටක ලග්න හිමියෙක්ව ඇසුරු කරන්න පුළුවන්. යාළුකම
පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක්. මෙන්න මේ අපි පෙන්වලා දුන්න ගති ලක්ෂණ ස්වභාවයන් සමස්තයක් වශයෙන් කටක ලග්න හිමියන්ගේ තිබෙනවා. නමුත් ඒ රාෂ්ටක අනුව සෙනසුරු ග්‍රහඵල අනුව ශනිගේ තමන්ගේ ස්ථානයට පැමිණීම අනුව මේ කියනා වූ ග්‍රහ පලාපල වෙනස් වෙන්නට පුළුවන්. මොකද සෙනසුරු ඇවිල්ලා කරන කරදරවලදී මේ තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ රාෂ්ටකයක් ඇවිල්ලා තිබ්බොත් අවුරුද්දක් දෙකක් සමහර දෙකමාරක් කරදරවල ස්වභාවයක් පෙන්눔 කරන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව කටක ලග්න හිමියෙක්ගේ තොරතුරු ගන්නවා නම් ලග්නේ තොරතුරු ඒ වගේ උපන් වේලාව කාල වේලාව අනුව ඒවා හදලා නිවැරදි ආකාරයකට ගත යුතුයි. අපි මේ ඔබට පෙන්වා දුන්නේ කටක ලග්න හිමියෙක්ගේ පොදුවේ සමස්තයක් ලෙස ඔවුන්ගේ තිබෙන ගති ලක්ෂණ. ගිහින් එන්නම්.